ආයුබෝවන් ජීවිතයට දෑතේ සවියත් මනසට ගෙතීමේ සුවයත් චැනලයට එකතු වෙන ඔබට අද ඉතාමත් පහසුවෙන් ලස්සන බෝ එකක් ගොතා ගන්න පුළුවන්. මුලින්ම දම්වැල් 15ක් ගොතා ගන්න. මේ බෝ එක හෙයා බෑන්ඩ් එකකට වගේම තවත් ඕන නිර්මාණයකට ඔයගලන්ට යොදා ගන්න පුළුවන්. බබාලගේ ඇඳුම්, සපත්තු, බෑග් වගේ දේවල් වලටත් යොදා ගන්න පුළුවන්. දැන් දම්වැල් 15ක් ගොතලා ඉවරයි. දැන් half double crochet එකක් දෙවෙනි දම්වැල් සිදුරට දාලා ගොතන්න පටන් ගන්න. ඊළඟ එකටත් ඒ වගේම half double crochet එකක් ගොතන්න. ඊළඟටත් ඒ වගේමයි දෙපොට පිරවිල්ල. මේ විදිහට පිරවිලි 14ක්ම චේන් එක දිගටම ගොතා ගන්න. කෙලවරටම ගෙතුවට පස්සේ ගෙතුම හරවන්න ඕනේ. මෙන්න මේ විදිහට ගෙතුම හරවන්න. එක චේන් එකක් දාලා අනිත් පැත්තට හරවන්න. දැන් පේලි 6ක් ගොතලා ඉවර වෙලා සුදු පාට නූල සම්බන්ධ කරමු. මේ විදිහට කෙලවරේ ලූප් එකෙන් හිමිට අරගෙන ගැටයක් දාලා තද කරන්න. තද කරලා ගැටයක් දාගන්න. ඊට පස්සේ සුදු නූලෙන් දම්වැල් 3ක් ගොතන්න. ඒකලා මේ විදිහට ඊළඟ දම්වැල් සිදුරට දාලා සම්බන්ධ කරන්න. ආයෙත් දම්වැල් 2යි ඊළඟ සිදුරට සම්බන්ධ කරන්න. මේ විදිහට සුදු පාටෙන් දම්වැල් දෙක ගොතාගෙන වටේම සම්පූර්ණ කරගන්න. දැන් බෝ එකේ නිමාව මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. දැන් සුදු නූල් පටක් අරගෙන මේක වටේ තදින් ඔතන්න. වට 6ක් විතර ඔත්තලා ගැටයක් දාලා නූල් කපා ගන්න. දැන් පටියක් සූදානම් කරගන්න ඕනේ. ඩබල් ක්‍රොෂේ 8ක් ගොතලා මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ 8යි. ඔයගලන්ට මතක ඇති පහුගිය පාඩම් වලින් කියලා දුන්නා. ඒක බෝ එකට තියලා බෑන්ඩ් එකක් පිටිපස්සෙන් තියලා මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. එයා බෑන්ඩ් එකක් නැති වුණත් වෙන දෙයකට වුණත් මේ නිර්මාණය යොදා ගන්න පුළුවන්. ඉතින් දෑතේ සවියෙන් කරගන්නා මේ වගේ නිර්මාණවලට හොඳ වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. ඒ වගේම හොඳ මානසික සුවයකුත් ලැබෙනවා. ඉතින් මේ වගේ අලුත් නිර්මාණයක් කරන් මම නැවත එනතුරු ආයුබෝවන්.